සුබ දවසක්. අද අපි කතා කරන්නේ Solis hybrid inverter එකක් off grid mode select කරලා use වෙන විදිහ. පළවෙනියෙන් අපි බලමු settings ටික. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් enter button එක press කරාම advanced settings කියලා setting එකක් තියෙනවා පල්ලෙහා. ඒක enter කරාම ඔයගොල්ලන්ට මේ වගේ password එකක් enter කරන්න එනවා. එතන තුන්වෙනි arrow එකේ number 1 කියලා select කරලා password එක enter කරගන්න. enter කරාම මේ වගේ ඔයගොල්ලන් එනවා select standard කියලා setting එක. ඔයගොල්ලෝ එතන select කරන ඕන country එක down arrow එකෙන් press කරාම ගියාම ඔයගොල්ලන්ට එනවා user defined කියලා country එකක්. ඔයගොල්ලන් මෙතන බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා, වියට්නාම් කියලා countries තියෙනවා. ඔයගොල්ලෝ එතනින් select කරගන්න ඕනේ user defined කියන එක. දැන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන user define කියලා select කරන්න තියෙනවා. select කරාම මේ වගේ ඔයගොල්ලන්ට grid voltage එක adjust කරගන්න පුළුවන්. ඒක exit දුන්නාම exit එකෙන් ඔයගොල්ලන්ට save and send දෙනවා. ඒක enter කරාම settings ටික save වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන user define තමයි select කරලා තියෙන්නේ. ඊළඟට setting එකට ගියාම storage energy set කියලා setting එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ select කරාම එතන තියෙනවා battery set. battery select එකේ ඔයගොල්ලෝ enter කරාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් battery model එක. ඔයගොල්ලෝ use කරන battery model එක මෙතනින් select කරලා save කරගන්න. battery model එක select කරලා ඔයගොල්ලන්ට මේ වගේ settings එනවා. ඒක voltage එක අනුව select කරලා save කරගන්න. enter කරාම ඔයගොල්ලන්ට settings ටික save දෙනවා. exit කරලා ඔයගොල්ලන්ට settings ටික save කරගන්න පුළුවන්. එතනින් storage mode select එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් self use, feed in fire ready, backup, off grid mode කියලා තියෙනවා. ඔයගොල්ලෝ off grid mode select කරාම ඔයගොල්ලන්ට off grid mode විදියට use වෙනවා inverter එක. එතනින් inverter එක save කරලා බලා ගන්න පුළුවන් inverter එතකොට off grid mode තමයි save වෙලා තියෙන්නේ. exit උනාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා battery එකේ කොච්චරද voltage තියෙන්නේ දැන් කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන PV input එකක් තියෙනවා. ඔයගොල්ලන්ට panel එක use කරලා මේ battery එක charge කරගන්න පුළුවන්. මේ පේන්නේ ඔයගොල්ලන්ට AC input එක. එහා පැත්තෙන් තියෙනවා AC output එක. ඒ කියන්නේ backup එක. මෙතන බලා ගන්න පුළුවන් battery එක. display එකේ පෙන්නනවා ඔයගොල්ලන්ට battery. අපි දැන් බලමු කොහොමද මේක use වෙන්නේ කියලා. මෙතන බලා ගන්න පුළුවන් අපි මේකට ATS එකක් use කරලා තියෙනවා. මේ විදිහට තමයි off grid mode එක select කරලා පස්සේ battery එකයි inverter එකයි use වෙන්නේ.